කල්ලා බලමු. හැබැයි මේ කනවත් දන්නේ නැහැ. ගොඩක් කට්ටිය මේක මේ සීන් එක වෙන්නේ. මම සෑහෙන දුරක් ආවා. සෑහෙන කිලෝමීටර් දැන් ආවා. කිලෝමීටර් 10කට කිට්ටු. සාමාන්‍ය සීතල වැස්ස හිම වැටෙනකොට මේ වගේ ඉන්න කොහොමද කියලා. යම් අපි තව ටිකක් ඉස්සරහට ගිහලා බලමු. නිවාඩු දවස ඊයේ පළවෙනිදා අද දෙවෙනිදා. ඉතින් දවස් තුනම නිවාඩු සමන්තාව වැඩ පටන් ගන්න. ඉතින් තාමත් සීතලයි. අද පොඩ්ඩක් යන්නේ මම ඉන්න තැනේ පොඩ්ඩක් මිදිලා විලේජ් පැත්තට. මේ දවස්වල පට්ටම ලස්සනයි. හැබැයි ඉර තිබ්බනම් මාරම ලස්සනයි. ඉර නැහැ. ඒත් සීතලයි. ගිහලා බලමු ඇතුළට වෙන්න. ගම්මානේ සුන්දරත්ව. ගම්මානේ කියනවා ගිහිල්ලා නැහැ. මේ එතන තියෙන සත්තුවත්ත ඇතුළට තියෙන්නේ. එහා පැත්තම තියෙන විලේජ් තියෙන්නේ. රයිට්. යම් බලන්න. පේනවනේ ඊයේ පෙරේදා වැහැලා වතුර මට සීදී වෙනවා. යා ෂෝට් කට් එකක් දාලා මැද්දේ පාරේ යන්නේ. අර දවස්වල මේක එහෙම තිබුණේ නැහැ. මේ වාහන ගිහිල්ලාම මේ පාර මේවා වෙලා. යුරෝප් කිව්වට ඉතින් හැම පාරක්ම මේ ලස්සනට කාපට් අතුරලා නැසව හරි. මේ පාරවල් හදන්න යන්න බඩු දාලා තියෙන්නේ. ඉතින් මේ පාර දිගට ගිහිල්ලා හැරෙන්න ඕන තැනකින් එතනින් තමයි සත්තුවත්තර වැටෙන්නේ. සත්තුවත්තර මම ගිහිල්ලා තියෙන ඉතින් මම සත්තුවත්තර යන්නේ. මට යන්න ඕනේ මේ පැත්තේ තියෙන මේ විලේජ් වලට. මේ බලන්න ඕනේ මේ පැත්ත මේ කොයි වගේද කියලා. මොකද මම මේ පාර ගිහිල්ලා තියෙන්නේ සත්තුවත්තර තියෙන තැනට විතරයි. එතනින් එහාට මම ගිහිල්ලා නැහැ. මේ මොකද මේ පාරවල බස් වැඩ කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේ වාහනයකම යන්න ඕනේ. වාහනයකම තමුන් ගිහලා වාහනයකම යන සිද්ධියක් තියෙන්නේ. බලමු කොච්චර දුරට යන්න පුළුවන්ද කියලා. යන්න පුළුවන් තරම් දුර ගිහලා වටපිටාව බලාගෙන යමු. ඔන්න රයිට්. මෙතනින් එහා පැත්තට යන්න ඔය තියෙන්නේ ෂෝ කියලා ගහලා තියෙන්නේ. රයිට් මෙතන යන්න තියෙන්නේ පොඩි දුරක්. වැඩි දුර නැහැ. පොඩි දුරක් ගියාට පස්සේ මීටර් 500ක් විතර යන්න ඕනේ. ඒතර තමයි මේ සත්තුවත්ත හම්බ වෙන්නේ. සීතලයි පට්ටම සීතලයි. මේ පාරවල් මේ බට ලයින් එකක් අදින වෙන්න ඕනේ. එහා පැත්තේ කපාගෙන යනවා. දැන් සත්තු ගෙනලා දාලා තියෙන්නේ. මොකද මේ රස්නේ කාලේ දැන් පටන් ගන්න යන්නේ. අයියේ යන්න බෑ මේ පාරවල් වල පාරවල් කැඩිලා මේ පේනවනේ. සත්තුවත්ත ගාවට ඔළුව දාලා යමු. යන්න ඕනේ නැහැ. වෙන්න මේ දෙන්නේ. ඔන්න ඔතනින් තමයි සත්තුවත්තට යන්න පාර තියෙන්නේ. ඔන්න ඉතින් ඊට කට්ටිය ඇවිල්ලා නිකන් මේ පැත්තෙන් ගේට්ටුව ගාවට ගිහලා ඔළුව දාගෙන යමු. ඇතුළට යන්න ටිකට් ගන්න ඕනේ. මේ මම ඔකට ඇවිල්ලා තියෙන හින්දා ඒ තරම් සත්තු නැහැ. ඉතින් මේක බලන්න. ඒ හින්දා වැඩි යන්න ඕනේ නැහැ. නිකන් මම ඔයාලට පෙන්නන්න ඕනේ හින්දා මේ පැත්ත. ඔන්න ඔක තමයි ෂෝ පිටේජ්. රයිට්. මේ පැත්තෙන් අපියන් හරවගෙන. මම සෑහෙන දුරක් ආවා. සෑහෙන කිලෝමීටර් දැන් ආවා. කිලෝමීටර් 10කට කිට්ටු වෙන්න මම
ඇවිල්ලා තියෙන මේ පාර දිගට ෆස්ට් ටයිම් මම මේ පාරේ යන්නේ. හැබැයි දෙපැත්තෙම තියෙන්නේ ඝන කැලෑව. කෙලින්ම පාර තියෙනවා. විලේජ් එකක් කියන්න තව විලේජ් එකට ගොඩක් දුර යන්න ඕනේ. මට ප්‍රශ්නයකට තියෙන්නේ ගිහින් එන්න මේකේ බැටරිය ඇති වෙයිද කියන සීන් එක තමයි. බලමු. තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා ආපහු රිටර්න් වෙන්න. මට කොච්චර වෙලාවක් ඇයිද කොච්චර කිලෝමීටර් ගාණක් ඇවිල්ලා තියෙනවද කියලා. දෙපැත්තම ලස්සනයි. ලස්සන කියන්නේ කැලෑව ලස්සනයි. කැලෑවේ ඇතුළට යන්න පාරවල් තියෙනවා. මේ මට ඕනේ මෙතනින් එහාට මොකද්ද මේ මෙතන තියෙන ගම්මානේ මට අහු වෙන ගම්මානේ මොකද්ද කියලා බලන්න ඕනේ. මේ හරිය තැනිතලා භූමියක් තියෙන්නේ දිගටම. එතන චුට්ටක් නතර වෙලා බලමු වටපිටාව. මෙතන තනිකරම තැනිතලාවක් තියෙන. තැනිතලාව ඊට එහා පැත්තෙන් ආපහු කැලෑව වටේටම කැලෑව තියෙන්නේ. ඉතින් ඔන්න මම අතන සත්තුවත්ත ගාව ඉඳලා ඔයාලට පෙන්වන්න පාර. ඉතින් කිලෝමීටර් 10කට වැඩි දුරක් ආවා මම. ඉතින් දෙපැත්තෙම තියෙන්නේ මහා කැලෑව තියෙන පේනවනේ. වඩ එනකොට පාර පේන්නේ නැති. ඉතින් මෙතන තනිකරම තනිතලාවක් තියෙන. හරිම ලස්සනයි මේ හරිය. පොඩ්ඩක් බෑක් කැම් එක දාන්න. ඉතින් ඔන්න හරි මම විලේජ් එක තියෙන පැත්තට ආවා. ඉතින් මේ පාරේ බස් එකක් යනවා පොඩි බස් එකක් යනවා M150B කියලා. ඉතින් මෙතනින් තමයි විලේජ් පැත්තට යන්නේ. ඒ වගේම තමයි මම දැක්කා බිම්මලක්. ඒක පට්ට ලොකුයි මෙන්න. තියෙනවා සයිස් බිම්මලක්. කඩමු. කල්ලා බලමු. හැබැයි මේ කනවත් දන්නේ නැහැ. ගොඩක් කට්ටිය මේක මේ සීන් එක වෙන්න සයිස් එක බිම්මලේ. මේ අරම ලස්සනයි. ඉතින් අවුලක් නැහැ. මේ පාරේ තමයි බස් එකක් යන්නේ M150B. අනිත් දවසේ මොකද මට මේකේ මගේ වණ්ඩිය යන්න එච්චර දුර යන්න බැරි නිසා අනිත් දවසේ බස් එක එනවා. මේ බස් එක ඉවරන තැනටම යන්න. ඉස්සරහට ගිහින් බලමු තව. ඉතින් මේ දිගටම තියෙන්නේ විලේජ් ගෙවල් තියෙන මේ පේනවනේ. ඔය දිගටම යනකම් විලේජ් තමයි තියෙන්නේ. ඉතින් මේ පැත්තට අනිවාර්යෙන් එනවනම් මේ පේනවනේ වටපිටාව වැස්සකුත් එන්නේ. ඉතින් මේ ඔයාලට පේනවා ඇති මෙතන ගෙයක් තියෙනවා. ඒ වගේම තමයි මෙහා පැත්තේ ගෙයක් තියෙනවා. මම මේ විලේජ් පැත්තේ යන ගම මේ තමයි ඉස්සර පාවිච්චි කරපු ඒ කියන්නේ මෙයාලා ඉස්සර තිබුණු ගෙවල්. පැරණි මේ ගෙවල් පේනවනේ. ඉස්සර ඔයාලට මතකද අපේ ගම්වලත් මෙන්න මේ වගේ පොඩි ගෙවල් හදලා තියෙනවා. ඉතින් දැන් ඉතින් සාමාන්‍යයෙන් ගෙවල් ලොකුවට හදලා තියෙන ඉස්සර කාලේ පාවිච්චි කළා සහ ඉස්සර කාලේ මිනිස්සුන් ඔය වගේ ගෙවල් වල තමයි ඉඳලා තියෙන්නේ. හිතන්න සාමාන්‍ය සීතල වැස්ස හිම වැටෙනකොට මේ වගේ ඉන්න කොහොමද කියලා. යම් අපි තව ටිකක් ඉස්සරහට ගිහලා බලමු. ඉතින් දැක්කම දිගටම එනකොට විලේජ් එක තියෙන්නේ. ඉතින් මේ විලේජ් එක දිගටම යන එක අතුරු පාරවල් වලින් ගේ අතුරට වෙන්න ගෙවල් තියෙන්නේ. හරියට අර අපේ ගම්මන් වල ඇතුළට යන ගෙවල් තියෙන වගේ තමයි මේ පැත්තේ වගා කරන තැන් තියෙන්නේ. ඉතින් මෙහි සාමාන්‍යයෙන් ඉඳලා හිටලා තමයි බස් එකක් යන්නේ. අර මං කිව්වේ M150B බස් එක කියලා. ඉතින් මේ අලුතෙන් ගෙවල් හදාගෙන යනවා. ඒ වගේම තමයි ඉතින් මේ පැත්තට එනවනම් හරිම දුෂ්කරයි. හරිම සීතලයි. මොකද වින්ටර් එක පටන් ගත්තා කියලා තාම හරියට පටන් ගන්න නැහැ. වහ එනවා සීතල දෙකම තියෙනවා. පේනවා දැන් තමයි ගස්වල දළු දාලා එන්නේ. දඩ වංගුවක් තියෙන පල්ලමයි වංගුවයි දෙකම තියෙන්නේ. යුරෝප් ගත්තාම ඉතින් හැම පාරක්ම ලස්සන නැහැ. ලස්සන නැහැ කියන්නේ මේ කාපට් දාලා හොඳට අතුල්ලා නැහැ. මේ වගේ ඉතින් කැරලා බිඳලා තියෙනවා. පේනවනේ මොකද බට් ලයින් එකක් හදනවා පාර දෙපැත්ත. සාමාන්‍යයෙන් පේන ඇති පාර කොහොමද කෙරවල කියලා පේන්නේ නැති දුරකට. ඒ කියන්නේ කිලෝමීටර් 26ක් 25ක් විතර තියෙන ඔන්න අර බස් එක M150B කියන බස් එක ඔන්න ඔය බස් එක තමයි විලේජ් එකට යන්නේ. ඒ කීප උස්සලා කීප බස් එක තමයි යන්නේ. 26ක් යන්න ඕනේ මම මේ පාරේ කෙලින්ම. ඉතින් ආපහු යන්න කියලා යන්නේ. වෙන දවසක යනවා. මොකද අර මං පෙන්නුව බස් එකේ ඒ බස් එක යනවා කෙලින්ම. මොකද මේ
යන්න බෑ ගොඩක් ඈතට යන්න බෑ කිලෝමීටර් 40ක් විතර යන්න පුළුවන් මං ආපහු යන්න ඕනේ කිලෝමීටර් 26ක් මම පෙන්වන්නේ අර පාර කෙරවලෙන් ඇහිලා ආපහු යන්න ඕනේ දිගටම ඉතින් වෙන දවසක බස් එක ඉවරෙන් තැනට ඒ පැත්තේ විලේජ් එක පැත්ත බලමු එහෙනම් මම තමයි යුරෝප් කියන්නේ සාමාන්‍ය අර ඔයාලා හිතන් යුරෝප් ගියා හිතනකොට ගොඩක් මට සිරිනිකන් අර දිව්‍ය ලෝකේ ගියා වගේ නෑ නගරෙන් එළියට ආවට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාලට දකින්න තියෙන්නේ අතුරු පාරවල් වල යනකොට ඉතින් අපි අර ගම්මාන වලට යනවා වගේ තමයි වෙනසක් නැහැ ඉතින් වෙනසක් නැහැ ඉතින් රට යුරෝප් නගර ලස්සනයි ගම්මාන වලට ආපහු ගම්මානේ අසරිය තියෙනවා ඉතින් ඔය වගේ තමයි ඉතින් හැමෝටම ජය වේවා ලස්සන වීඩියෝ එකකින් හමු